අපි මේ වීඩියෝ හදන්නේ බොහොම අමාරුවෙන් මහත්තයෝ. ඒක නිසා ලයික් එකක් කමෙන්ට් එකක් ෆලෝ එකක් දාගෙන යමු. කොහෙද යකෝ ලොම්බෝ දුවන්නේ? සදුනියක්ගේ ගෙට පැනලා මාට්ටු. අයියෝ සිරිමලා එනවා නේද? ඌ හෙන වනචරයෙක් කනේ. මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා තියෙන්නේ ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං. AI නිසා IT ක්ෂේත්‍රයේ ජොබ් නැති වෙනවලු නේද? AI කොරයි මට. ඇයි තරිදු මෙච්චර ලස්සන මටත් ඔයා අකමැති? සෝරි. එත් මම කැමති කවිදුට. තමන් ගැන කවදාවත් වැරදිවට හිතන්න එපා. ඒවට තමයි නෑදෑයෝ අසල්වැසියෝ ඉන්නේ. චුට්ටක් කළු වුණත් නංගි ෆිල්ටර්ස් නැතුව ලස්සනයි. මට හිතුණා අයියා සිනමන් සමට ආස ඇති කියලා. තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නෑ කියහන්. අපි මේ වීඩියෝ හදන්නේ බොහොම අමාරුවෙන් මහත්තයෝ. ඒක නිසා ලයික් එකක් කමෙන්ට් එකක් ෆලෝ එකක් දාගෙන යමු. වීඩියෝ බලලා නිකම්ම යන්න එපා. ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. හේ නෙත්මි අද දවල්ට පන්ති නැති නිසා ජිලක් ටීවී එකේ බලමුද? නියමයි පවනි. මම ගල් බෝතලයක් ගේන්නම්. අපි සෙට් වෙමු. තරුෂ අද ක්ලාස් නැති නිසා අපි හවස සිරිත් මල්දම පාඩම් කරමුද? ඔයා මොන අදහසක් දුන්නත් මම එනවා අවිෂ්ක. පිට්ටුවට කුබි නගී. ඔහේ නැගපුදෙන් පෙරේද මං බුලත් විටක් ගත්තා. හුණු නෑ, දුම්කොළ නෑ, පුවක් නෑ, බුලත් නෑ. ඔතපු කොළේ විතරයි. කුසල් මෙන්ඩිස්ද? චරිත අසලංකද? පියුමි හංසමාලි. මොකද්ද කිව්වේ? කොච්චර ලස්සන ආදරයක් තිබුණත් අන්තිමට ඒකත් හරියට මහලු මිනිහෙක් සරමක් ඇඳගෙන කුඹුරක් කොටනවා වගේ තරුෂිටත් නිකම්ම දෙයක් කියලා කතා කරනවා වගේ. සෙරීනා කියනවා එහා ගමේ නෙත්නි අදත් පැනලා ගිහින් කියලා. එයා කොහොමද දඟකාරියක්නේ. ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ. චන්දන ලැට් එක ඇතුලේ බීඩි බොන්න නැතුව එළියට වරෙන්. මට දැන් රෙවෙන්න එන්නේ. වෙලාවට මුන්ට AI වලින් වැල හදන්න බැරි උනේ. නැත්තම් මේ වෙනකොට TikTok එක බඩු පොට් එකක් වෙලා. මිස්ටර් මාව මතකද? මම තමයි පන්තියේ අන්තිමයා. නන්දි ගවයා. මට අඳුර ගන්න බැරි වුණා ඉස්සර අං තිබ්බේ නෑනේ. හෙලෝ සදුනි. ඔයා මාව දාලා ගියේ සල්ලි නැහැ කියලා නේද? දැන් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මට 5000ක් දානවද? පඩි ගත්තම දෙන්නම්. මේ සංකා කියන එක ඉන්නකම් අපිට කෙසෙල් ගහක්වත් පරිස්සම් කරගන්න වෙන්නේ නෑ බං. මම තමා හංසි. මම මේ මගේ එක්ස් බොයි බලන්න යන ගමන්. This is my kingdom. I will protect it. කසුන් අයියේ. හැමදාම බස් එකට නගින්න ජැක් ගහන්න නේද? හදවතේ හිලක් කියලා දාලා ගිය කෑල්ල. අන්න තලවතුකට පැත්තෙන් හිල ලොක් කරගෙන. සර් මට මිනිහගේ ඇට දෙකටම වෙඩි තියන්න පුළුවන්. හැබැයි නෝනාගේ ඔළුවට වදී කියලා තමයි බය. මං රෂ් කරනවා. මාව මැරුණොත් උඹල්ල බං. කවුද බං ෆ්‍රී ෆයර් ගහන උන්ව යුද්ධයට ගෙනාවේ? කාංචනක්ක ස්කූටි එකෙන් එනවා. පාරෙන් අයින් වෙලා පණ බේර ගනින්න. උඹල රැල්ලට අක්කලවනම් බදින්න එපා. ඇයි කියලා අතුගාලා ඇවිල්ලා කියන්න. ලංකාවේ ඉන්නයි ලෝකෙ දිනන්නයි පොඩ්ඩක් අමාරුයි මචං.